Hi guys, welcome to my YouTube channel. I'm Shahara. ඉතින් මගේ ආදරණීය යාළුවනේ, ඔයාලට කොහොමද? මං හිතනවා වෙනද වගේම අදත් ඔයාලා සුවෙන් සතුටෙන් සැපෙන් ඇති කියලා. ඔන්න යාළුවනේ, මං අදත් ලස්සන vlog එකක් අරන් ආවා. එහෙනම් අපි යමුද? මං අරන් ආපු vlog එක මොකක්ද කියලා බලන්න. ඔන්න ඉතින් යාළුවනේ, අද අපේ පවුලේ සියලුම දෙනා ගෙදර ඉන්න දවස. පවුලේ කට්ටිය ඔක්කොම ඉන්න දවස්වලට මං හරි කැමතියි. ඉතින් ඒ වගේ දවස්වලට මගේ යාළුවෝ මොකද කරන්නේ? මං දන්නවා මං වගේම ඔයාලත් කැමතියි ඔයාලගේ පවුලේ හැමෝම එකට ඉන්න දවස්වලට. ඔයාලට හිතෙන්නේ නැද්ද? ඒ දවස් ඉක්මනට ගෙවිගෙන යනවා කියලා. වෙනදට ගෙවන සාමාන්‍ය දවස් වගේ නෙමෙයි. ඒ කාලේ ඉක්මනටම ගෙවිගෙන යනවා. ඉතින් ඒ වගේ දවසක් නිකන් නීකුරුනේ නිදියගෙන පරක් වෙලා හැරිලා වැඩක් නෑනේ. මං මේ හදන්නේ අපේ කට්ටිය කන්න කැමති කෑමක් හදන්න. ඔයාලට පේනවා ඇතිනේ මම මේ මොනවද හදන්නේ කියලා. ඉතින් අපේ ගෙදර කට්ටිය කැමති හැමෝම වගේ හැලප කන්න. ඉතින් මම උදේට හැලප ටිකක් හතම්බ ගත්තා. ඉතින් අපේ ගෙදර කට්ටිය ගෙදර ඉන්න දවස්වලට උදේම බත් කන්න කැමති නෑ. මේ වගේ මොනවා හරි සුකුරුත්තන් කෑමක් හදලා තේ බොන්න තමයි ආස කරන්නේ. දැන් අපි හැලප කාලා තේ බීලා අපේ ගෙදර වටපිටාව ටිකක් සුද්ධ පවිත්‍ර කරන්නයි මේ හිතාගෙන ඉන්නේ. වෙනදට ඉතින් මමනේ මේ හැම දෙයක්ම තනියෙන් කරන්නේ. අද නම් අපි ඔක්කොම එකතු වෙලා තමයි ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන්න හිතන් ඉන්නේ. වටපිටාව අස්පස් කරනවා වගේම මේ දේන් අපේ හිතද සැහැල්ලු වෙනවා. ඒ වගේම හිත සතුටින් පිරීලා. මේ වෙලාව වෙද්දි ළමයි අපේ ගෙදර පුංචි ශ්‍රමදාන ඉවරයි. ඉතින් අපි නාගන්න කියලා ලස්සන තැනකට ආවා. එහෙනම් ඔයාලා ඒ ටික බලන්නකෝ. මම මගේ පුංචි කතාව කරගෙන යන්න. මං කිව්වනේ ඔයාලට අපේ ගෙදර පවුලේ සියලු දෙනා එකතු වුණාම එතකොට අපේ හිත සැහැල්ලු වෙනවා. ඒ වගේම හිත සතුටින් පිරීලා කියලා. මං එහෙම කිව්වේ ඇයි කියලා ඔයාලා දන්නවද? හිතන්නකො චුට්ටක්. මේ දේම ඇතිනේ. ඔයාලගේ ආදරණීයන් ගෙදර ඉන්නකොට කොයිතරම් සතුටුද? ඉතින් මේ පවුලේ අය සියලු දෙනා එකතු වෙලා වැඩක් කරද්දී විහිළු තහළු කරනවා, පරණ දේවල් කතා කරනවා, සමගිය බැඳීම මේ හැමදේම මේ වගේ වැඩක් කරද්දී ගොඩාක් ශක්තිමත් වෙනවා. පවුලක් කියනකොට හැමදෙනාගේම සතුට, එතකොට අපේ බැඳීම, විශ්වාසය මේ හැමදේම එකට එකතු වුණ බෙහෙතක් වගේ. ඉතින් මේ බෙහෙත අපේ පවුලේ සියලුම දෙනා ළඟ තියෙන්න ඕනේ. මොනවද කිව්වොත් සතුට, එතකොට විශ්වාසය, තමන් කෙරෙහි ඉවසීම, අනෙක් කෙනා කෙරෙහින් කැපකිරීම මේ හැමදේම පවුලක තිබිය යුතු ගුණාංග වෙනවා. ඉතින් මේ ගුණාංග තියෙන තැන පවුලක් කියන්නේ හරි ලස්සන සුන්දර ජීවිතයක්. නැන්දම්ම අයියලි කියන ප්‍රශ්නේ ඔයාලා හැමෝටම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා දකින්නත් ඇති. මගේ නැන්දම්මයි මායි ඉන්නේ හරියට යාළුවෝ දෙන්නෙක් වගේ. ඒ කොහොමද කිව්වොත් මගේ පුංචි පුතා තෙනුල්ලිය හම්බෙන්න ඉද්දි අපේ මිඩ්වයිෆ්ස් කියපු දෙයක් තමයි. ඉතින් මගේ නැන්දම්මා හිතලා තියෙන්නේ ක්ලිනික් මිස් මගේම අම්මා කියලා. ඒ හිතන්න හේතුව තමයි හැම දෙයකටම මගේ අම්මට වැඩිය මගේ නැන්දම්මා තමයි මගේ පස්සෙන් එන්නේ යන්නේ. ඉතින් එයා හිතලා තියෙන්නේ ක්ලිනික් යන දවස්වලට නැන්දම්මා මාත් එක්කමයි එන්නේ. මම නැන්දම්මා කියනවට කැමතිත් නෑ. පිට කෙනෙක් ඉතින් මේ නැන්දම්මගෙන් අහනවනේ මේ කවුද දුවද යේලිද කියලා. ඉතින් මට යේලි කියනවට මං කැමතිත් නෑ. එතකොට මට හිතෙන්නේ අපේ බැඳීම දුරස් වෙනවා කියලා. ඉතින් යාළුවනේ ওই විදියට අපේ මිස් විශ්වාස කරලා තියෙන්නේ මේ මගේ නැන්දම්මා මගේම අම්මා කියලා. ඉතින් මම පිළිගන්නෙත් මගේ නැන්දම්මා මගේ අම්මා කියලාම තමයි. ඉතින් එතනින් එහාට මම මගේ අම්මා කියලා කතා කරන්නම්. ඉතින් මිස් කියපු කතාවක් තමයි මේ අද කාලේ මේ ගොඩක් නැන්දම්මලයි යේලියලයි මේ තරම් මේ එකමුතු නැහැලු.
ඒ වගේ දෙයක් දකින්න හම්බෙන්නෙත් කලාතුරකින් කියලා ඉතින් මට කිව්වා. ඒ වෙලෙ ඉතින් මට ගොඩක් සතුටුකුත් දැනුණා. ඉතින් වෙලාවකට මේ නැන්ද අම්මගෙන් ප්‍රශ්නයක් වෙන්න හේතුව තමයි අපි කරන්න යන දෙයකට එයාලා අකමැති වෙන්න පුළුවන්. ඉතින් මගේ අම්මා කියන දෙයකට මං කවදාවත් අකමැති දෙයක් කරන්නේ නැහනේ. ඉතින් මේත් මගේම අම්මා කියලා හිතාගෙන එයාලා ඒ දෙයකට කරන්න කැමති නම් එයාලා සතුටු වෙන දෙයක් කරන්න කැමති වෙන්න ඕනේ. හිතන්නකෝ ඔයා කොටට ඇඳුමක් අඳිනවා. එතකොට ඒ ඇඳුමට ඔයාගේ අම්මා කැමති වෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔය දේ ඔයාගේ නැන්ද අම්මා කියපු හින්දා තමයි ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. තමන්ගේ අම්මා ඔය දේ කිව්වනම් ඔයාට ප්‍රශ්නයක් කවදාවත් ඇති වෙනවද? කවදාවත්ම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ තමන්ගේ අම්මා ඒ දේ අඳින්න එපා කිව්වොත්. ඉතින් ඔයා එතන ගන්නවත් හදට තීරණයක් මේ මගේ අම්මා නෙමෙයි කියන්නේ මේ නැන්ද අම්මා කියන එක ඔයා හිතට ගන්නවා. ඇත්තද බොරුද කියන්නේ කියලා ඔයාම කල්පනා කරලා බලන්න. ඉතින් අපි නැන්ද අම්මත් එක්ක යනකොට එයා කැමති විදියට අපිට යන්න බැරි ඇයි? අද කාලේ විලාසිතා දිනනවා දිගට අඳින්න. එතකොට ඔයාලා දන්නවනේ මම කියන්න ඕනේ නැහනේ. ලස්සන ඩිසයින් දිනනවා. ඉතින් නැන්ද අම්මත් එක්ක යනකොට එයාගේ හිත සතුට වෙන දෙයකට අඳින්න පළදින්න බැරි. එයා ඒ දෙයකට කැමති නම් ඒක අපිටත් මොනතරම් සතුටුවක්ද? එයා අපිට ඒ දේ ලස්සනයි කියනවා නම් ඒක අපිට ආඩම්බරයක්. ඉතින් මේ දේවල් වෙනස් වෙන තැනුත් තියෙනවා. ඇඳුම්ම නෙමෙයි මේවට බලපාන සාධක. අපි මොකක් හරි යුවම ඒකට එයා කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. එක්කෝ තෙල් වැඩිය කන්නේ නැහැ. සමහර උකුවට කන්න කැමති නැහැ. මේ දේවලුත් ගෙවල් වල ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මේ දෙයට ඉතින් කරන්න මොකද්ද තියෙන විසඳුම? මම නම් ළමයි මුල් දවස්වල කරේ අම්මට එළවලු සුද්ධ පවිත්‍ර කරලා කපලා දීලා එතකොට පොල් ගාලා එළවලු ලැහැත්ති කරලා දෙනවා. එතකොට කුළු බලු දාන්න හද්දි එයාලා දාන ප්‍රමාණවල් වෙනස් වෙනවා. එතකොට අපේ ගෙදර අපි පුරුදු වෙලා ඉන්න විදිහටනේ අපි මුල් කාලේ එතනට යන්නේ. එතකොට අපි දාන විදිය වෙනස් වෙනවා. ඉතින් අම්මට පෙන්නලා අම්මගෙන් අහලා තමයි මම මේ දේවල් කරන්න පටන් ගත්තේ. ඉතින් අම්මා කෙනෙක් කියන දේ කවදාවත් වරදින්නේ නැහැනේ. ඉතින් අපේ අම්මා වෙන කෑමත් රහයි මේ නැන්දම්ම වෙන කෑමත් රහයි. ඉතින් එහෙම උදව් කරාම අම්මට තියෙන්නේ උයන්න විතරනේ. ඉතින් මම ඒ දේවල් කරා. ඉතින් අපි ගෙදර ඉන්න කාලෙත් අපේ අම්මලාට ඉස්කෝලෙන් ඉඳන් කියලා දෙනවනේ මේ වගේ දේවල් කරලා උදව් කරන්න කියලා. ඉතින් මුල් කාලේ එයාගෙන් මම ඒ දේවල් බලාගෙන දාන ප්‍රමාණ මම ඉගෙන ගත්තා. එතකොට ඒ දේවල් මට ඉබේම ඉන්නකොට උයන්න හුරු වෙලා ගියා. නැත්නම් ඉතින් අපි ගෙදර උයන ක්‍රම වෙනස්නේ. ඒ වගේම මං කන්න අකමැති දෙයක් තියෙනවා නම් මං ඒක වෙනම හදා ගන්නවා. එතකොට මගේ හස්බන්ඩ් කන්න කැමති දෙයක් තියෙනවා නම් මං ඒක එයාට වෙනම හදලා දෙනවා. එතකොට ඉතින් ප්‍රශ්න අඩුයිනේ ගෙදර කෑම බීම වල වලට. ඊට පස්සේ ළමයි දැන් යන විදිය කිව්වා වැඩිපුර අම්මා කැමති මං උයන කෑම කන්න. එතකොට දැන් එයා මං එයාට එළවලු කපලා දීලා එතකොට පොල් ගාලා දීලා එහෙම උදව් කරන්නේ නැහැ. මම දැන් කුස්සියට ගිහිල්ලා තනියම මගේ වැඩ ටික මං කරනවා. එතකොට ඉතින් කොහේ ගිහින් ඇවිල්ලත් කියන්නේ එයාලගේ කියන්න හොඳ නෑනේ පවර කොයි තැන්වල ගිහින් ඇවිල්ලා කෑම හොඳයිද කෑම නරකයිද කියලා කියනවනේ. ගෙදර වගේ කොහෙවත් හරියන්නේ නැහැ කියලා තමයි එයා මට ඇවිල්ලා කියන්නේ. එතකොට ඉතින් මට මාරම සතුටුයි. ඉතින් මට කියන්න තියෙන්නේ මුල් කාලෙක බඳින කෙනෙක් නම් ඔන්න ඔයාට ඔය වගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයාගේ අම්මට ඔයා උදව් කරන්න. ඊට පස්සේ එයාගෙන් ඔයා ඉගෙනගෙන තනියෙන් ඔයාට කුස්සිය බාර ගන්න පුළුවන්. මෙහෙම කතා කරන්න ගියොත් ළමයි තව දේවල් කතා කරන්න ගොඩාක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මම දැන් දිගට වීඩියෝ දානවානේ. එතකොට අපි චුට්ට ඒ දේවල් ගැන කතා කරමු. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලස්සන කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔන්න ඒ වගේම ළමයි තව දවසක් අපේ නංගි ඉන්නවනේ. ඔයාලා දන්නානේ. ඉතින් එයාලට බයිසිකලයක් ගන්න කාලයක් තිස්සේ මග බලාගෙන හිටියා. ඔන්න ඒ හීනේ අද හැබෑ වෙලා තියෙනවා. ඔන්න මේ අපි කට්ටිය බයික් එකක් බලන්න ගිය අවස්ථාව තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. බලන්නකෝ අපේ චන්ඩිය එයා තමයි ඔක්කොම බලන්නේ. වාහනේ හොඳයිද
නැද්ද කියලා. ඔන්න දැන් අපේ අයියා දැන් වාහනේ ගත්තට පැදලා බලන්න බෑ. මේක හොඳද අඩුපාඩු තියෙනවද? ඒ ඔක්කොම ඉතින් මේ අපේ හස්බන්ඩ් තමයි වාහනේ බැලුවේ. ඔන්න යාළුවනේ එයාලගේ පුංචි හීනේ සාර්ථක වුණා. මේ වගේ අඩියෙන් අඩිය අපි හැමෝම ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මම මගේ ආදරණීය යාළුවන්ටත් කියන්නේ ඩිංග ඩිංග හරි අපි ඉස්සරහට අනාගතේ දියුණු කරගෙන කාටවත් බරක් නොවි ඉදිරියට යන්න උත්සාහ ගමු කියලා. කම්මැලි වෙලා නම් මේ දේවල් කරන්න බෑ. ඔයාලා හැමෝම එකතු වෙලා ගෙදර සතුටින් තියෙනවා නම් ඔයාලගේ දිනුම අත ළඟමයි. ඉතින් ඒ දේත් මතක් කරන ගමන් අද ගෙනාපු බ්ලොග් එක නිමා කරන්නයි මේ සූදානම. ඉතින් මම තවත් ලස්සන බ්ලොග් එකක් අරන් ඉක්මනටම මගේ ආදරණීය යාළුවෝ බලන්න එන්නම්. එතකම් මගේ යාළුවෝ හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. මං ඔයාලගේ ආදරණීය ෂෙහාරා. බයි බයි.